පාලන සුරිඳේ බිම පාලන සුරිඳේ ඔබේ බල ශක්තිය මෝගේ අනුග්‍රහණි ඔබේ බල ශක්තිය මෝගේ අනුග්‍රහණි බිම පාලන සුරිඳේ ඔබේ බල ශක්තිය මෝගේ අනුග්‍රහණි ඔබේ බල ශක්තිය මෝගේ අනුග්‍රහණි බිම පාලන සුරිඳේ හද ප්‍රේම බැමි පිපිරේලා අද මා ඉන්නේ චංචල වීලා හද ප්‍රේම බැමි පිපිරේලා අද මා ඉන්නේ චංචල වීලා ප්‍රේමියෝවි ජීවේ එපාවි සංවේග දෙවි හිත පැරි ඇගේ හඬ තාම දෙවි යලි නොලබේද මට ඇගේ ප්‍රේමේ ඔබේ බල ශක්තිය මාගේ අනුග්‍රහණි ඔබේ බල ශක්තිය මාගේ අනුග්‍රහණි හිම බිම පාලන දෙවිනේ ඇඟලේ මසසේ හාවිලා සිටි ප්‍රාණේ පුදන්න බැඳීලා ඇඟලේ මසසේ හාවිලා සිටි ප්‍රාණේ පුදන්න බැඳීලා ඇයම අම්මා පානේ උදුම්ම දෙදෙනාම දුරට දැම්මා මහ විපතකි කල අපරාධේ යලි හිමි වේද මට ඇගේ ප්‍රේමේ ඔබේ බල ශක්තිය මාගේ අනුග්‍රහණි ඔබේ බල ශක්තිය මාගේ අනුග්‍රහණි හිම බිම පාලන සුරිඳේ ඔබේ බල ශක්තිය මාගේ අනුග්‍රහණි ඔබේ බල ශක්තිය මාගේ අනුග්‍රහණි හිම බිම පාලන සුරිඳේ හිම බිම පාලන සුරිඳේ උදේශ් අපි නිරන්තරයෙන්ම දකින ඔබගේ දක්ෂතාවය මේ ගීතයේදී දැක්කා. ඊටාම ලස්සනට ගායනා කෙරුවා. පියවරට ජයපතනවා. උදේශ් මේ ගීතය ගායනා ඇත්තටම උදේශ් අපි ඔයගොල්ලන් අපි හුඟක් වෙලාවට අපි දන්නේ නැති කාලේ ජනප්‍රිය වෙච්ච ගීත මේක අපේ ලංකාවේ. මම හිතන්නේ සංගීත කණ්ඩායම පවා ඉන්නේ ගොඩක් තරුණ මල්ලිලා ටිකක් ඒගොල්ලන් පවා මම හිතන්නේ මේ ගීතය ගැන හරි අවබෝධයක් නැහැ. හැබැයි ඒ කාලේ තමයි ඇත්තම අමාරු සංගීතවත් කරන්න දැනට වඩා මම හිතන්නේ ඒ කාලේ තියෙන මොකද හැම කොටසෙන් කොටස මේ සංගීතය යොදා ගන්න ආකාරයේ ගීත අනුව ඒ සියලු දේම වෙනස්. හුඟක් රට මේක නම් හින්දි ගීතයක්. ඉතින් ඒ අපහසුතාවයන් කිසිම දෙයක් නොපෙන්වා ඔබගේ ගායනය තුළ මම හිතන්නේ සංගීත කණ්ඩායමක් හැටියට අතුලයාගේ සංගීත කණ්ඩායම බොහොම පරිශ්‍රමයක් යෙදුවා මේ ගීතය ඉතාම අදට ගැලපෙන ආකාරයට ගායනා කරන්න. ඔබ යමක් එකතු කළා. මම හිතන්නේ ඒක සාර්ථකයි කියලා ඔබට සුබ පතනවා. උදේශ්ගේ ගායනය ගැන මට කියන්න දෙයක් නෑ. ඉතාමත් විශිෂ්ටයි. මේ ඩ්‍රීම් ස්ටාර් තරඟය තුල මම දැකපු විශේෂත්වයක් මේ අවස්ථාවේ මම කියන්න කැමතියි. ඔබ සියලුම තරඟකරුවන් තෝරා ගන්නා ගීත ඉතාමත් වැඩි ඇසෙන්නේ නැති විරල ගීත බොහෝමයක්
එළියට ආවා. ඒක තුලින් අපි දන්නවා මේ වයස අවුරුදු 16ත් 25ත් අතර තරුණ පරපුර මේ තරඟයට සහභාගී වුණේ. මේ තරුණ පරපුර මේ ගීත සොයා ගැනීම, මේ ගීත ගායනා කිරීම තුලින් අපේ තරුණ සමාජය, අපේ රටේ තියෙන තරුණ සමාජය අතර මේ ගීතය නැවත නැවතත් උපදිනවා. ඒක මම හිතන්නේ ඇත්තටම මේ මට පොඩ්ඩක් ඔයා කියන දෙයට මම යමක් කියන්න හිතුණා. ඇත්තටම මම හිතනවා මෙහෙම තරඟයකදී හරි ඒ ගීත ගායනා කරන එක කොච්චර ලොකු දෙයක්ද ඒ සින්දු ආපහු අපේ අලුත් පරපුර අහනවානේ කියලා. ඔව් ඒක තමයි මම කියන්නේ. ඉතින් අපේ නව පරපුරට දායාද කරන්න නැවත මතක් කරන්න සමහරට මේ ගුවන් විදුලියේවත් මේ ගීත අපිට ඇහෙන්නේ නැහැ. රූපවාහිනිය තුර අහන්න අවස්ථාවක් නැහැ. මොකද මේ ගායක ගායිකාවන් ගීත නැවත රූපවාහිනිය තුල ගායනා කරලා නැහැ. ඉතින් මෙවැනි වැඩසටහන් තුලින් මේ අපේ රසවත් පැරණි ගීත අහන්න අවස්ථාවක් සැලසීම මම හිතන්නේ අපේ සංගීත ශාස්ත්‍රයටත් අපේ රටටත් කරන ලොකු සේවයක් හැටියට මම මේ ඩ්‍රීම් ස්ටාර් තරඟය තුල දෙරණ ආයතනය කරන මේ වැඩසටහන මම දකිනවා ස්වාධීන විනිශ්චයකරුවෙක් හැටියට කලාකරුවෙක් හැටියට. ඉතින් මම උදේට සුබ පතනවා ඔබ ඊටමත් හොඳින් ගීතය ගායනා කරා. ජය. උදේශ ඔබ මේ ගීතය ගායනා කරද්දී අපි දැක්කා අපේ ආර්ජන් දෙපළ දිලීප් සහ මහේෂ් දෙදෙනාම බොහොම හොඳින් මේ ගීත රස විඳිනවා. මුලින්ම අහන්න කැමති අනිවාර්යෙන් ඔබට යමක් කියන්න නැති මේ ගීතය ගැන. උදේශ් මම ඇත්තටම මුලින්ම දැක්කේ ඔබගේ තිබ්බ ආත්ම විශ්වාසය. මේ වේදිකාට පැමිණෙවිලා ඉතින් ඒක හොඳින් තිබ්බ නිසා මම හිතන්නේ අර මේ කීර්තිය කිව්වාගේ මේ ගීතය තමයි අමාරු ගීතයක්. ඉතින් ඒක ඔබට හොඳට ගායනා කරන්න පුළුවන් උනේ මම හිතන්නේ ඒ වගේ ගීත ගායනා කරන්න පුළුවන් එන්නේ ඒ හැකියාව නිසා ඇති වෙන ආත්ම විශ්වාසය තුලින් ඔබ කියලා මට හිතෙනවා. ඒ ඔබට ඒක හොඳටම තිබෙනවා. මම ඔබට සුබ පතනවා. මම ඒකටම යමක් එකතු කරන්නම්. මේ ගීතය චිත්‍රපට ගීතයක්. දෙයියන්ගේ රටේ කියන චිත්‍රපටයේ මේ ඉස්සර චිත්‍රපටි වලට ගීත 10ක් 12ක් තිබුණා. ඒවා මේ අනිවාර්යයෙන්ම දේශාභිමානී ගීතයක් තිබුණා, දරුණ ඇවිලිවිලි ගීතයක් තිබුණා, ලෝක ධර්මතාවය ගැන කියවෙන ගීතයක් තිබුණා. මේවා දාලා තිබුණේ මේ නිකන් පුරවන්න නෙමෙයි, මේ යම්කිසි සැලැස්මක් උඩ. ඒවට අපි පසු කාලීනව අපේ විචාරකයෝ මේ ගල් ගැහුවා වට්ටෝරු කියලා. දැන් බලාගෙන හිතනවා මේ වට්ටෝරු හොඳයි කියලා. මොකද ඉතිරි වෙලා තියෙන්නේ වට්ටෝරුවේ තිබිච්ච ඒවා ගිහිල්ලා ඉතිරිලා තියෙන්නේ මේ දංකුඩ විතරයි වගේ. හරි. මම කියන්න හදන්නේ මේකයි. උදේශ වගේ මේ ගීතයත් ලෝක ධර්මතාවය ගැන කියවෙන දේව කන්නලව්වකට මේ ගෑවෙන ගීතයක්. දැන් කන්නලව්වක් කරන මිනිස්සෙක් මේ වටේ ඉන්න අය ගැන තකන්නේ නැහැ. ඔහු කතා කරන්නේ දෙවියන්ට. ඉතින් තමන්ගේ හිතේ තියෙන ඒවා කියලා දාන්න ඕන ඔහෙ. රයිට්. ඔබට ඒ ලක්ෂණය තියෙනවා. ඔබට ඒ ගුණය තියෙනවා. ඔබ මෙතන මේ දෙනෝදාහක් මැද්දේ ඉඳන් මේ සින්දු කියනවා කියලා හිතාගෙන නෙමෙයි ඔබ කිව්වේ. මං හිතන්නේ තමන්ගේ වැඩේ හරියට කරනවා නම් එහෙම තමයි විචාරකයන්ටත් පිළිතුරු දෙන්න ඕනේ. මේ ඔබේ ගමන යද්දි අන්න ඒ ගුණය අතාරින්න එපා. හරි තමන්ගේ කරන වැඩේ හරියට කරනවා නම් ඒක ගැන විශ්වාසය තියෙනවා නම් ඒක කරගෙන යන්න මේ යන මගේ ඉබේම ඇරේවි. බොහොම ස්තුතියි.